රයිට් කොහොමද හැමෝටම පළවෙනි වීඩියෝ එකෙන් ගේන්න යන්නේ මේ තියෙන රටේ ඉඳි ගැන. අපේ යාටේ මම වැඩ කරන ෂිප් යඩ් එක. මේ ෂිප් යඩ් එක වැඩ කරන්නේ මේ අපේ යාටේ ඉඳි රටේ ඉඳි ගස් වගේ. ඔයාලට ඒක පෙන්නන්න මාර ලස්සන රටේ ඉඳි වෙලා තියෙනවා මේ දවස් ටිකේ මේ සමර් සීසන් එක යන්නේ. ඉන්න රස්නේ අවුන්න බෑ. හරිද මේ බලමු කොහොමද කියලා. රටේ ඉඳි පෙන්නන්න යන අතරේ බයික් එකක් පෙන්නන්නම් මේ අපේ කොල්ලෙක්ගේ බයික් එක. මේක අපි ඊයේ තමයි ගෙනාවේ. මේ දැන් හදන්න දේවල් ටිකක් තියෙනවා මට මේ ක්වොලිටි බණ්ඩයක්. හදන්න පොඩ්ඩක් කරාම තියෙනවා. මේ තමයි අපේ යාඩ් එකේ තියෙන රටින්දි මේ ගස්වල රටින්දි. දැන් තාම පැහිලා නැහැ හැබැයි දීගෙන එන්නේ. තව මාසයක් විතර ගියාම මේ මම පෙන්නන්නම් ආයේ වීඩියෝ එකකින් කොහොමද රටින්දි ඉදිලා තියෙන්නේ කියලා. මේවා මේ සෑහෙන ලොකුයි මේ තිබ්බට. ගස් දෙකක් තියෙනවා. අනිත් එකෙත් එක පොකුරක් වෙලා තියෙනවා. ඒක නම් තාම ගොඩක් අමුයි ගොඩක් මේ අමුෙන් තියෙන්නේ. අනිත් එක තමයි මේ අනිත් දෙකක් නේ. අනිත් තියෙනවා වලු තියෙනවා 1 2 3 4ක් තියෙනවා. මේක වෙනවා මේක ඇවිල්ලා මේ හොඳටම පැහිලා තියෙන්නේ. ඔයාලට පැහැදිලිව පෙයිද දන්නේ. මේ වන්න මේ ළඟට කරාම හොඳට පැහිලා තියෙන්නේ. මම මාර ලොකුයි ඈ. මම ඔයාලට වීඩියෝ කරන් එන්නම්. මේවා කණ්ඩත් පුළුවන්. මේවා මෙහෙම තිබ්බට මේ අම්මුවෙන් කණ්ඩත් පුළුවන්. එකක් නේ කඩලා පෙන්නන්න. वाल मम्मी दिगटिया काला पिन्ना මේක අමුණු කන්න පුළුවන් ඈ අමුණුත් මේ කන්න පුළුවන් රහයි පැණි රහයි මේක මැද තියෙන්නේ නිකන් මේ සුදු පාට රෝගේ තියෙන්නේ අපේ රහයි පාට පැණි රහයි හැබැයි මේ කහට තියෙනවා කහට තියෙනවා මේ කෑවට පස්සේ ආයේ මේ කන්න හැම බෑ ටික වෙලා යනකම් කන්න හැම බෑ මොකද මේ කහට ගතිය තියෙනවා හරි මම මේක ඉදුණාට පස්සේ ඔයාලට මම මේ ගෙනලා පෙන්නන වීඩියෝ එක मार रहा है मैं यानी मेरे को मार में लोग ही है पोड़ी होने කන්න පුළුවන් හැබැයි කහට ගෑනොත් එමය කණ්ඩවත් බෑ මේ පැණිරහයි බෑ මාර පැණිරහයි අමුෙන් උනත් උනාට අර කෑවොත් එමය කණ්ඩේම බෑ කට මේ ටිකක් කහට ගතිය තියෙනවා